ඔය මොන වටේකද හදන්නේ? මේ මාළු වඩේ සම්පූර්ණ වඩේ. කො ෂා ඒ කීයද? ඒක රුපියල් 100. එහෙම ලොකු ගාණක් තියාගෙන නෙමෙයි ඉතින් අර අපි බලන්නේ අඩු ලාභයක් තියාගෙන වැඩි බිස්නස් එකක් කරනවා. ගොඩක් කට්ටිය තියෙනවා ඉතින් ඕක හොයාගෙන මෙන්න. ඒ කවුපඩිය කියන්නේ මොනවද? තනිකර කවුපි වලින් හදන්නේ. කවුපිමයි තියෙන්නේ. කවුපිත් මේ වගේ අම්බරලා දාන්න. උණු වෙන්නේ දෙන්නේ අර ඒ වලේ. කට්ටිය ඇවිල්ලා උණු වෙන කරනවා වාඩි වෙලා ඉන්නේ. කොහමත් 7 විතර එනකොට ඉවරයි. වෙන ඔක්කොම ඉවර කරලා යන්නේ. ඔව්. ඒත් තියෙනවා ඉස්ස වඩේ තියෙනවා. මාළු වඩේ තියෙනවා. කූනිස්ස තියෙනවා. උඹලකඩ තියෙනවා. කොච්චි තියෙනවා. කවුපි තියෙනවා. ඒ උඳු වඩේ ඔරිජිනල් එක තියෙනවා. ඒ වෙනම කීර වඩේ එකක් තියෙනවා. උදු වඩේ ඔරිජිනල් කියන්නේ? ඒක තනිකර උඳු විතරයි. පාම් පිටි පොඩ්ඩක් මුකුත් දාන්න නැහැ. අනිත් තැන් වල තියෙන පාම් පිටි දාන්න. රුපියල් 100යි. ඒකටත් හම්බ වෙනවා පොල් සම්බෝල් එක හම්බ වෙනවා. කොච්චි එක හම්බ වෙනවා. මිරිස් කරල් ලූණු ඔක්කොම ටික එකටත් දෙනවා. පිරිසුදු වැඩේ කරන් යනවා නේ. අනිවාර්යයෙන්. හැමදාම මේ කඩේ හොදලා ඔක්කොම කරලා සේරම් කරලා හැමදාම අපි ගානට වැඩේ කරනවා. එහෙනම් අපි වැඩේ ටික රහ බලන්නම්. ෆ්‍රෙෂ් පිට තියෙනවා ඉතින් කොච්චි සම්බල් එකක් තියෙනවා. ඒ මුලින්ම කන්නේ මොකක්ද කියලා තමයි හිතා ගන්න බැරි. කාලා නැහැ කවුරු වැඩේක ඉතින් ආපු නැතික මුලින්ම කාලා බලමු. මරු 100ට 100ක් උදු තියෙනවා කියලා කියන්නේ බලමු තත්ත්වය. කරන්නේ වල. ඉස්සවඩේක 100 ඉස්සම වටින රුපියල් 100 වඩා. මෙන්න ඉස්සා. ලොකු ඉත්තෙක් ඉන්නේ මෙතරම නියමයි අයියා. හොඳ ක්වොලිටි එකක් තියෙනවා, කඩ පිරිසිදු කොට තියෙනවා. ඒ වගේම හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා. වෙන කට්ටියත් එක්ක හොඳට කතා කරනවා. කොල්ලොන්ගේ හොඳට නියමයි. වඩේ කාලා උතුණු පේන්ට් එකක් බීලා යන්න තියෙන්නේ ඉතින්. ඉඟුරු කෑලි කියනවා ගොඩක් දාලා තියෙන ඉඟුරු. හොඳ ස්ට්‍රෝං එකකට තියෙනවා. ඇත්තටම වඩේක සුපිරියා. කවුරුත් වරදක් නම් කියලා යන්නේ. තෝසේ සාම්බා හදලා විත්තර රොටි පරාට ඒවත් උණුවෙන් දෙන්න මෙතනින් මේ පොඩි කෑල්ලක් හදන්න. නියම අයියා ඔයක හොඳ වැඩ ළඟදී පටන් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක නා. ගෙවල් කොහෙද? අපි මීගොඩ. පාන්දර 4ට එන්නේ මම. ඉල්ල අපේ ඔතන බෝඩිමක් තියෙනවා. ඈ? ඒකේ තමයි මේ ඔක්කොම කොටන්නේ. ඔක්කොම එතන කරගෙන ඉන්නේ. මාළු සීසන් කරලා ඔක්කොම කරලා ඉන්නේ. ඔව් 3 මාට නැගිටින්න. හැමදාම නැගිටින්න 3 මාට. කට්ටක් කන්නේ ඉතින්. ගාන කීයද දැන් අපේ? 800. ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නැද්ද? දෙන්න. කීයද? 100ක් විතර දෙන්න ඕනේ. 500ක්? 200 ඩිස්කවුන්ට්. 200ක් ඩිස්කවුන්ට් දෙන්න. ආ. විතර පා තියාගන්න. මං ගානේ දැක්ගා. ආ. මේකත් තියාගන්න. 5000ක් තියෙනවා. හොඳ මැච් එකක් ගහන්න මේ අපේ ගමේ ඉන්න කට්ටියට. හොඳ ගේමක් ගහලා මේ විදිහට හැමදාම ක්වොලිටි එක තියාගෙන යන්න ඕන. හරිද? එහෙනම් ජය වේවා. අපි යනවා 6000ක් තියාගෙන යනවා මෙතනින් එනවා. ඉස්සරනේ. අපි මේ ස්ටාල් ස්ටූල් දෙකක් විතර ගන්න තියෙන ස්ටූල් ටිකක් ගන්න තියෙන ඒක මේවා කරලා දාන්න. නියම අයියා. මොකක් හරි තිබ්බම මම ආයෙ සපෝට් එකක් දෙන්න මෙතනින් එනාට. හොඳ ගේමක් ගහන්න ඕන. හරිද? හොඳ ගේමක් ගහන්න ඇත්තටම ඔය කෑම ක්වොලිටි ජය වේවා පුත්සර්නේ.